අතීතයේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදන කාලේ අනුරාධපුරයේ සිට වෙළඳ පිරිසක් ගැල්වල බඩු පටවාගෙන වෙළඳාම ගියා. එක් තැනක ගවයන් ගැල්වලින් නිදහස් කොට වෙළඳ පිරිස විවේක ගත්තා. ඉන් අනතුරුව වෙළඳ පිරිස නැවත ගමන් ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ගවයන් කීප දෙනෙක් කැලේ ඇතුළට ගොස් ආහාර ගනිමින් සිටියා. ඉතින් මේ වෙළඳ පිරිසට ගවයන් සොයා යන විට ඉතා මිහිරි පැණි වරක ගෙඩියක සුවඳ දැනුණා. ඒ පිරිස එම වරක ගෙඩිය සොයාගෙන ඒ අසල ගල්ලෙනක වැඩ සිටි ඉන්දගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 4 නමකට පූජා කළා. ඉන්දගුප්ත මහරහතන් වහන්සේ කල්පනා කරා මහසෑය ගොඩනගන්න දුටුගැමුණු රජුරවන්ට මේ දිනවල රිදී වල අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා සක්දිවිඳුගේ මැදිහත් වීමෙන් විශ්වකර්ම දෙවියන් මේ අසල ගල්ලෙනක රිදී ගොබයක් මවා තිබෙනවා. මෙය මෙම වෙළඳ පිරිසට පෙන්වීමට සැලැස්සුවොත් එවිට එය රජතුමාට ගිහින් දැනුවත් කරයි කියලා හිතලා ඉන්දගුප්ත මහරහතන් වහන්සේ වර්ධියෙන්ම මේ ගල්ලෙන අසලින් මාර්ගයක් මැව්වා. මවල මේ වෙළඳ පිරිසට කිව්වා මේ මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙසට. ඉන්දගුප්ත මහරහතන් වහන්සේ කියා සිටි පරිද්දෙන්ම මේ වෙළඳ පිරිස මේ මාර්ගයෙන් ගමන් කළා. එවිට ඒ ගල්ලෙන තුල පිහිටි විශාල රිදී දැල්ල දැකලා ඔහුන් කල්පනා කරා මේ දිනවල දුටුගැමුණු රජුරෝ අඬබෙර යවනවා, රිදී අවශ්‍යයි මහසෑය ගොඩනගන්න අවශ්‍ය තොරතුරක් තියෙනවා නම් දැනුවත් කරන්න කියලා. ඒක නිසා මේ තොරතුරු ගෙන් කිව්වොත් නම් අපිට අනිවාර්යයෙන්ම භවභෝගයෙන් සංග්‍රහ කරයි කියලා කල්පනා කරපු මේ වෙළඳ පිරිස ඉතාමත්ම ඉක්මනින් ගිහිල්ලා දුටුගැමුණු රජුරවන්ට මේ පිළිබඳව දැනුවත් කරා. ඉන්පසුව දුටුගැමුණු රජුරෝ තව සේනාව සමග මෙම ස්ථානයට පැමිණ මෙහි ආරක්ෂා කර ගැනීමේ වගකීම මේ වෙළඳ පිරිසටම පවරා සිටියා. ඉන් අනතුරුව මහසෑය ගොඩනැගීමට අවශ්‍ය සියලුම රිදී මෙම ස්ථානයේ සිට ගැල්වල පටවාගෙන රැගෙන ගියා. මහසෑය වැඩ අවසන් කළා. දුටුගැමුණු රජුරෝ කල්පනා කරා මේ මහසෑය ගොඩනගන්න මට රිදී පහළ වුණ මේ ගල්ලෙන මම විහාරයක් කොට මහා සංඝරත්නයට පූජා කරන්න ඕනේ කියලා හිතපු දුටුගැමුණු රජුරෝ ඉන්දියාවේ සිට දඹරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලංකාවට නැව් මාර්ගයෙන් වැඩම කෙරෙව්වා. කරලා ගැල්වල ගැලක තියාගෙන මහා පූජු පහර මැද්දේ මේ ගල්ලෙනට මේ පිළිම වහන්සේ එදා එහෙම වැඩම කරවද්දී යම් තැනක මේ රතරෝද ඉරී ගිය අවස්ථාවේ දුටුගැමුණු රජුරෝ සත්‍යක්‍රියාවක් කරා. මන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් සේවයක් කරපු කෙනෙක්. මට මේ ගැල කෙසේ හෝ පිළිම වහන්සේ මේ විහාරයෙන් තැන්පත් කරගන්න මට ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. දුටුගැමුණු රජුරෝ සත්‍යක්‍රියාවක් කරා. මෙම සත්‍යක්‍රියාව දැකපු ඉන්දගුප්ත මහරහතන් වහන්සේ අඩදියෙන් ප්‍රාර්ථනාවක් කරා මේ පිළිම වහන්සේ අහසට පැන නැගලා අහසෙන්ම මේ ගල්ලෙනේ රිදී දැල්ල මත සිරිවතුළු පිහිටන ආකාරයෙන් පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ අදිෂ්ඨානය අනුව මේ පිළිම වහන්සේ එහෙම්මම අහසට පැන නැගලා අහසෙන්ම අර්ධියෙන් ගමන් කළා. මේ ලෙනේ රිදී ගොබය මත සිරිපතුල පිහිටන ආකාරයට තැන්පත් වුණා. මේ ලෝකේ පළවෙනියෙන්ම අහසින් වැඩම කරපු දඹරම් පිළිම වහන්සේ තියෙන්නේ මේ කුරුණෑගල රිදී විහාරයේ. මේ පිළිම වහන්සේ අදටත් මේ ආකාරයෙන්ම දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ දඹරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒ වගේම දුටුගැමුණු රජතුමා රාජ ආඥාවක් නිකුත් කර තිබෙනවා මේ උතුම් පිළිම වහන්සේට ඉරහඳ පවතිනතුරු සම්බුද්ධ පූජාව සිදු කරන ලෙසට. එය අදටත් එලෙසම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ විහාරයේ දහසක් බුදුවරුන්ගේ සිතුවම් නිර්මාණය කර තිබෙනවා දකින්නට පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ විශාලතම ඇද්දල කැටයම සහිත උළුවස්ස තිබෙන්නේද මේ ඓතිහාසික කුරුණෑගල රිදී විහාර පිම්බීමේ. එදා පැණිවරක වැළඳූ ඉන්දගුප්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙනයි මේ තියෙන්නේ. අදටත් සදහැවතුන් වරක පූජා කිරීම සිදු කරනවා.